ලිලි තරමටම මල්ලෙන හැබැයි මේ පාට මලක් ඔයා දැකලා තියෙනවද? මං හිතන්නේ තාමත් මේ වගේ ගොඩක් අය ගාව නැහැ. මොකද මෙයා ගොඩාක් අලුත් වගේම ගොඩාක් බෝ වෙලා නැහැ. රෝජා කාව ප්ලේම් වගේම පඳුරු ගහන වර්ගයක්. හැබැයි මෙයා ගොඩක් බෝ වෙලා නැහැ. හරි ලස්සන දම් පාටක් තියෙන මෙයාගේ. බෝ නොවෙන්න හේතුවත් මං කියන්නම්. මෙයා බෝ නොවෙන්න ලොකුම හේතුවක් තමයි මෙයාගෙන් ගොඩක් පඳුරු ලංකාවට ආවේ නැහැ. ඉතින් මේ තමයි ලස්සනම නැනෝ ස්විට්. ඉතින් යායක් හදන්න හොඳම වර්ගයක්, අලුත් කෙනෙකුට බෝ කරන්න හොඳම වර්ගයක්, ලස්සනම වර්ගයක් වගේම අපි හදන්න ඕනේ හැමෝම ගාව තියෙන වර්ගවලට වඩා හැමෝම ගාව නැති වර්ග. ඉතින් මං ඊයේ කිව්වනේ ඔයාලට වෙළඳ පොළ හම්බෙනවටත් වඩා ගොඩාක් අඩු වෙනකින් මම මෙයාලව දෙනවා කියලා. ඔව්. ඉතින් බලන්නකෝ මට හිතුණා මේ වීඩියෝ එක ඇතුලේ ඔයාලට මිල ගණන් ටිකක් කියන්න. මං හිතනවා ඒක හැමෝටම පහසුවක් වේවි. ඉතින් ඔයාලට මෙන්න මේ ලස්සනම නැනෝ ස්විට් වලින් මල් එක්කම කට් කරගන්න පුළුවන් මවුෂාකයක් 1800 වැටෙන්න මන් දෙනවා. එතකොට ඔයාට මේ වගේ, ඒ කියන්නේ මල් නම් ගොඩක් නෑ, තනි මල දෙක වගේ තියෙන මවුෂාක 10ක් ඔයාට 18,000කින් ගන්න පුළුවන්, 5ක් ගන්නත් පුළුවන්. ඒ වගේම ඔයාට මල් ආසන්නම පැල ගන්නත් පුළුවන්. ඒ වගේම ඔයාට මල නැති මල් ආසන්න කට් කරගන්න පුළුවන්, පැල ගන්නත් පුළුවන්. මේ වගේ පොඩි පැල ගන්නත් පුළුවන්. පොඩි පැලයක් නම් වෙන්න ඔයාට රුපියල් 400ක් විතරයි පොඩි කඳ පැලයක් වෙන්න ඔයාට. ඉතින් පොඩි කඳ පැල 25ක් දෙන්න පුළුවන්. 400න් 25ක් දෙන්න පුළුවන්. ඉතින් පරක්කු වෙන්නේ නැතුව ඔයාගේ ඕඩර් එක දාගන්න. ඒ වගේම මල් එක්ක මවුෂාක ඔයාට අපිට දෙන්න පුළුවන් රුපියල් 1800න් 5-10 විදිහට ඔයාට ගන්න පුළුවන්. ඒ වගේම මල් සහිත ප්‍රමාණයම මල් රහිත මවුෂාක දෙන්න පුළුවන්. ඒක දෙන්න පුළුවන් එකක් 1500. ඒ වගේම ඔයාට මල් ආසන්න පැල දෙන්න පුළුවන්. මල් ආසන්නම පැලයක් රුපියල් 800න් දෙන්න පුළුවන්. මල් ආසන්න පැල සහ පොඩි පැල කඳ පැල හැබැයි යාළගේ හොඳට මුල් තියෙනවා. ඉතින් මං හිතන්නේ යායක් බෝ කරන්න හරිම ලස්සන කෙනෙක් තමයි නැනෝ ස්විට් කියලා කියන්නේ. ඉතින් ඔයාට ඕන නම් ඉක්මනින් අපිට මෙසේජ් එකක් තියන්න.